අපේ රට ගොඩනැගීමේ කාර්යයට උරදින්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ සියලු දෙනාගෙන් අවසරයි. දැන් අපි පහුගිය කාලේ විශාල වෙහෙසකර ව්‍යායාමයක නිරත වුණා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මෑත ඉතිහාසයට පමණක් අපි ගියොත් 2019 ජනාධිපතිවරණේ ඉතාමත් තීරණාත්මක ජනාධිපතිවරණයක් වුණා. අපේ දේශපාලන ව්‍යාපාරය මැතිවරණ පෙරමුණ විශාල පසුබෑමකට ලක්වුණු සංඥාවන් පෙන්නුවා. අපි 3%ක ඡන්ද ප්‍රතිශතයක් දක්වා පසුබෑමක් ඇති වුණා. අනතුරුව ආපු පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි එහා සමානයට කිට්ටු ඡන්ද ප්‍රතිශතයක් හා මන්ත්‍රීවරු 3 දෙනෙක්ගෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරා. අනතුරුව ආපු ජනාධිපතිවරණයේදී අපි ජයග්‍රහණය කරා. එතනදී අපි ජනාධිපතිවරයා ඇතුළු 3 දෙනෙකුගේ යුතු ආණ්ඩුවක් ඇදුවා. අපි ඒ කාලය තුල විශාල අපහාසයන්ට භාජනය වුණා. අවලාදයන්ට භාජනය වුණා. විටක අපිට අපේ සමීපතම මිතුරම්ම කතා කරලා කිව්වා ජනතාවට වැඩක් නැත්තම් උඹලයි මහන්සි වෙන්නේ උඹලත් පැත්තකට පළයලා කිව්වා. අපේ ගමේ සමාජිකයන් ජාතික ජනබලවේගයේ කොඩිය ඔසවගෙන ගමේ පෙනී හිටපු කෙනා ගම තුල කොන්වීමකට භාජනය වුණා. සමහර විටක එකිනෙකාගේ ඇනුම් පද හාස්‍යයට ලක් කිරීම ආදී දේවල් වලට අපි මුහුණ දුන්නා මෑත ඉතිහාසෙ දක්වා. හැබැයි ජාතික ජනබලවේගයක් ලෙස අපටත් මෙතන රැස් වෙලා ඉන්න ඔබටත් ඒ වගේම මෙතනින් පරිබාහිරව අපේ ව්‍යාපාර විශාල බර කන්දක් අදින සැලකිය යුතු පිරිසක් අපි මේ ජයග්‍රහණය කරනවා කියන ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව අපි වැඩ කරා. අපි ජයග්‍රහණය කරා. වැඩ කරා. අපි ජයග්‍රහණය කරා. හැබැයි 2019න් පසුව ගත වූ අවුරුදු 5කට 6කට ආසන්න කාල පරිච්ඡේදය තුල අපිට මෙවැනි පරිවර්තනයක් අත්පත් කරගන්න හැකියාව ලැබුණේ 2019ට පෙර අපි ඉතිහාසයේ අපිට එකතු කොට තිබෙන ධෛර්ය, විශ්වාසය, ජනතාව කෙරෙහි තිබෙන අසීමිත ප්‍රේමය, මේ මාතෘ භූමිය කෙරෙහි තියෙන අකලංක බැඳීම, මේවා තමයි අපි පදනම් බවට පත් වුනේ. ඒ මත තමයි අපිට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා. අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයේදී ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම മന്ത്രിවරු සංඛ්‍යාව සහිතව පාර්ලිමේන්තු මැතිවරණ අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් ලැබුණා. අනතුරුව පළාත් පාලන මැතිවරණයේදී ලංකා ඉතිහාසයේ වැඩිම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරපු දේශපාලන ව්‍යාපාරය බවට පරිවර්තනය වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම 3926ක් වැනි මේ ඔබ නියෝජනය කරන විශාල മന്ത്രിවරුන් සංඛ්‍යාවක් පළාත් පාලන ආයතනවල නියෝජනය කරගන්න සමත් වුණා. පළාත් පාලන ආයතන 152ක් අපිට മന്ത്രിවරු ගැසට් කර විගසම අපිට පිහිටවීමේ හැකියාව තියෙනවා. දැනටමත් අපෙන් සභාපතිවරු සහ උපසභාපතිවරුන්ගේ නාම ලේඛන ඉල්ලා සිටින අපි එක යවනවා. 152ක් අපි පිහිටවනවා. පිහිටවා තිබෙනවා. තව අපි ජයග්‍රහණය කොට තිබෙනවා. අපි තමයි තනි කඳවුරක් ලෙස වැඩිම മന്ത്രിවරු සංඛ්‍යාව ඉන්නේ. එහෙත් සුම්බුන් එකතු වුණාම අපි 2-3ක පිටිපස්සෙන් ඉන්නවා. 115ම අපි පිහිටවනවා.
ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී. ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කළ තිබෙන්නම ප්‍රාදේශ සභාව තුල මෙන්න මේ අය සභාව පිහිටවන්න. එහෙමයි. මතයන් ඍජුව නියෝජනය වෙන්නේ කොතනද? මේ අය සභාව පිහිටවන්න. කොතනකවත් මේ සුම්බුන් එකතුවකට සභාව පිහිටවන්න කියලා ජනවරමක් ලැබිලා නැහැ. ඒ නිසා ජනවරමේ බලයේ තියෙන අපි ගාව එම සභාවල ඉතිරි 115 සභාවන් පිහිටවීමම ඒ ජනතාවගේ ජනමතයට කරන ගරු කිරීම සහ අපේ බැඳීම කරන්න. හැබැයි වෙන දේවල් කරන්න આવුත් අනිත් ටිකත් අපි පිහිටවන කටයුතු කරන්න ඕන. පුළුවන් තරම් නැත්නම් මොකද කියන්නේ කරන්න ඕන. එයි අපිට ජනවරමක් ලැබී තිබෙනවා. ඒ ජනවරම නියෝජනය කරපු ජනතාවක් ඉන්නවා. ඒ ජනතාව කවුද? මතක තබා ගන්න. ලංකා ඉතිහාසයේ ප්‍රගතිශීලී ප්‍රගතිගාමී ජනතාවක් විසින් තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පිහිටවලා තිබෙන්නේ. ඒකට ජනවරම ලබා දී තිබෙනවා. ඒක ප්‍රගතිශීලීම ප්‍රගතිගාමීව ජනතාව. ඉදිරිගාමී ජනතාව. ඔවුන් කොතෙන්ද ඉදිරිගාමී වී තිබෙන්නේ? ජාතිවාදයේ මහා ගෝරනාඩු එකට එරෙහිව ජාතික සමගියේ එකතු වීම අපේක්ෂා කරන ලද ජනතාව. ඒක විශේෂ ජනතාවක්. පෞද්ගල දශක ගණනාවක් පුරා අපේ ආණ්ඩු පිහිටවීම ආණ්ඩු පෙරලීම් පිටපස හොයා බලන්න. ඒ හැම විටම අඩු වැඩි ප්‍රමාණයේ විටක උච්ච ස්ථානයේද විටක යටිබිම් තලයේද ජාතිවාදය ආගමික අන්තවාදය උපයෝගී වෙලා තිබුණා. මතකද? පසුගිය ජනාධිපතිවරණය සහ මහමැතිවරණයේදී අපිට එරෙහිව සටන් පාට ටික බලන්න. ඒ ඔක්කොම තුල ගැබ් වී තිබුණේ නැවත ජනතාව ජාතිවාදී ග්‍රහණයකට කොටු කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයේ පෙරහැර නතර වී දානි නතර වී අන්තිම සිල් ගන්න පෝය මොන නොකියු කොතන තිබුණේ? අන්නේ ජාතිවාදී අන්තවාදය පරාජයට පත් කිරීම සඳහා අලුත් ජනතාවක් අපට ඡන්දය ලබා දී තිබෙනවා. ඔවුන් ප්‍රගතිශීලී ප්‍රගතිගාමී ජනතාවක්. අද තේරුම් ගන්න. ඒ විතරක් නෙවෙයි. මොන වගේ ජනතාවද තවත් බැලුවොත්? නායකයන් මහ උඩට ඔසවා මහා රජාණන්‍යය කියලා සියසුනේ වාඩි කරවා ස්තෝත ගීත ගායනා කරමින් වන්දනාමාන කරමින් අපේ රටේ දේශපාලනයේ පොදු ජනයාට වඩා උඩින් ඉන්න පොදු ජනයා සාමාන්‍ය නොසලකිලට භාජනය වෙන පුරවැසියන් සියල්ල දන්න සියල්ල මෙහෙවිය හැකි රාජ උස්නේ තිබෙන එහෙමනේ කණ්ඩායමක් අතේ බලය තිබුණා. හැම විට මොකද කරේ? මුළු මැතිවරණ ඉතිහාසෙම බලන්න දේශපාලන ඉතිහාසෙම බලන්න එවැනි ජනතාවට උඩින් ඉන්න නායකයන් බිහි කිරීමෙන් තමයි දේශපාලන බලය ආරක්ෂා කරගත්තේ. ජනතාව ප්‍රතික්ෂේප කොට ජනතාවත් එක්ක එකට ගැටෙන ජනතාවත් එක්ක උරෙන් උර ගැටි වැඩ කරන නව දේශපාලන නායකත්වයක් වෙනින් ජනතාව පෙරට ඇවිල්ලා අපිට ඡන්දෙ දීලා තිබෙනවා. අලුත් තත්ත්වය. ඒ විතරක් ධනෙ සහය ධනෙ විසින් ඇති කරන ලද බලය ඒ බලයන් තමයි අපේ රටේ දේශපාලනයේ ප්‍රධානම සුල්කානම් බවට පත් වුනේ.
අපි එහෙම මහා ධනවත් මිනිස්සුන් නෙවෙයි. ඒවා විසින් ආරෝපිත කරන ලද බලයන් සහිත මිනිස්සු නෙවෙයි. ජනතාව මොකද කරේ? අර පැරණි ධනය බලය විසින් නිර්මාණය කරන දේශපාලනයක් වෙනුවට අලුත් දේශපාලන වුවමනාවක් වෙනුවෙන් ජනතාව අපි තෝරාපත් කරගෙන තිබෙනවා. හොඳට තේරුම් ගන්න. ජනතාව අපි තෝරාපත් කරගෙන තිබෙනවා. ඒ වගේම පුද්ගලික නිදහස, විවේචනය කිරීමේ අයිතිය, යම පිළිබඳ ප්‍රතිචාර දැක්වීමේ අයිතිය, එවැනි සංවාදශීලී විචාරශීලී සමාජික අවශ්‍යතාවය අපි මේ ජනවරම තුළ ගැබ්වී තිබෙනවා. සමානාත්මතාවය, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය අත්පත් කරගන්නා ප්‍රතිඵල, සාධාරණ ලෙස ජනතාවට ගලාගෙන යාම ආදී ඉතාමත් ප්‍රගතිශීලී සටන් පාඨ සහ ප්‍රගතිශීලී වමනාවන්ගෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අපිව තෝරාගත්ත මතක තියාගන්න. එහෙම නැතුව පරණ පාරෙම ඔහෙ ගලාගෙන යන්න නම්, පරණ දේම නැවත නැවත සිදුවන්න නම් අපිව තෝරාගන්නේ නැහැ. ඊට අවශ්‍ය වෙන සුදුසුකම් සපුරපු බොහෝ අය හිටියා. නායකයන්ගේ පුත්තු ලෙස හිටියා. මතක තබා ගන්න. එනිසා මොකද්ද සිදු වී තිබෙන්නේ? ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිහිටවනවා යනු අපේ සමාජයේ, අපේ රටේ දේශපාලනයේ අලුත් පියවරකට ඔසවා තබා තිබෙනවා. සමාජ ප්‍රගමනයේ පියවරක් ලෝකයේ ඉදිරියට ඇවිල්ලා තිබෙන්නේ. මිනිස් සංහතිය මෙවැනි දැවැන්ත නිර්මාණය කරන මිනිස් සංහතියක් බවට පරිවර්තන වී තිබෙන්නේ සමාජය ප්‍රගතිගාමී ලෙස ප්‍රගමණයට භාජනය වීම විසින්. අලුත් තලයකට, අලුත් තැනකට බලාපොරොත්තු අපේක්ෂාවන් සමාජයේ ගෙනීම තමයි සමාජයේ වර්ධනයේ තිබෙන සමාජයේ සංවර්ධනයේ තියෙන්නේ. එනිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යනු සමාජය අලුත් ප්‍රගමන අධියරයකට ඔසවා තැබීමේ අවස්ථාව. හොඳට මතක තියාගන්න. මොකද්ද මේ අවස්ථාව? පැරණි ගතානුගතික අගතීන් වලින් නිදහස්ව නව ප්‍රගතිශීලී සමාජ ප්‍රගමනයක් වෙනුවෙන් අපේ ආණ්ඩුව පිහිටවලා තිබෙනවා. එහෙනම් අපේ අභියෝගය සහ වගකීම තමයි මේ සමාජ ප්‍රගමනය සඳහා තබන ලද පියවර ඉදිරියට ගෙන යනවා හැරුණකොට ආපසු හැරෙන්න කිසිසේත්ම ඉඩ නොදෙන බව අපි මේ රටේ ජනතාවට සහතික කළේ. ඉඩ දෙන්නේ නැහැ. එනිසා තමයි අපි සරලව කියන්නේ ඔයාලට ආණ්ඩුවක් ගන්න නම් අපිට වඩා හොඳ වෙන්න. එහෙමනේ. එයි සමාජයක් රටක් ලෙස මේ තබලා තිබෙන දියුණු පියවර අපි ආපසු හැරෙන්න ඉඩ දෙන්නේ නැහැ. මතක තබා ගන්න හැම කෙනාටම අපි කෑ ගහලා කියන්නේ ඉඩ දෙන්නේ නැහැ. මේ පියවර ඉදිරියට ගෙනියන්න. හැබැයි අපිට විරුද්ධව කුමක්ද තියෙන්නේ? මතක තියාගන්න. අපිට විරුද්ධව දේශපාලන කඳවුරක් නැහැ. කඳවුරක් නැහැ. සුම්බුන් ගොඩක්. ව්‍යාකූලත්වයක්, මතවාදයක්, සමාජ ඉදිරි දැක්මක් සහිත කිසිවක් නැහැ. තාමත් අපරිණත ලදරු දේශපාලනයක් අපිට එළියේ තියෙනවා. ඒගොල්ලෝ හිතනවා දින කියලා ආණ්ඩුව වටන්න පුළුවන් කියලා. මාර්තු මාසේ දිනයක් දෙනවා. මාර්තු පහ වෙනකොට අගෝස්තු කියනවා. අගෝස්තු පහ වෙනකොට නොවැම්බර් කියනවා. ඊයේ කියනවා මැයි 24 කියලා. නැකත් බලලා ආණ්ඩුව වටන්න. හරිම අපරිණතයි. දැක්මක් නැහැ, දෘෂ්ටිවාදයක් නැහැ.
ඉලක්කයක් නැහැ. නේද? ආණ්ඩුවක් වටනවා, දැන් වැටෙනවා, හෙට වැටෙනවා, අනිද්දා වැටෙනවා. එක්කෙනෙක් ඉන්නවා මම කියන්නේ යාට අපේ රටේ ජනාධිපති වෙන්න නෙවෙයි. අපි අභියෝගයක් දෙන්නම්. මාස 6ක් ඇතුළත පාර්ලිමේන්තුවට අවිලා පෙන්නන්න. පාර්ලිමේන්තු එන්න බෑ. එන්න විදියක් නැහැ. හැබැයි රටේ නායකයෙ වෙනවලු. මම මේ කියන්න හදන්නේ මොකද? අපරිණත දේශපාලන කඳවුරක් අපි ඉස්සරහා තියෙනවා. ඒක කොච්චර අපරිණතද කියනවනම් මම දැක්ක මේ ළඟදී කියනවා අරය අගමැති මෙයා ජනාධිපති. මෙයා ජනාධිපති අරය අගමැති. ඒ වගේ ආණ්ඩු හදනවා. ඒ කියන්නේ මොකද්ද? ඉදිරියට යාම සඳහා නොවේ. මේ සමාජයක් ලෙස අපි අත්පත් කරගෙන තියෙන ජයග්‍රහණ ආපසු ඇරවීම සඳහා අගතීන් නියෝජනය කරන දේශපාලන කඳවුරක්. එහෙනම් අපි අභිමුඛව තිබෙන්නේ දේශපාලන කඳවුරක් නෙවෙයි. අපි අභිමුඛව තිබෙනවා අගතීන් වල එකතුවක්. ජාතික සමගිය වෙනුවට ජාතිවාදී. අගතීන් වල එකතුවක්. ජනතාවත් එක්ක එකට ගැට ගැසී ඉන්න දේශපාලනයක් වෙනුවට ජනතාවට උඩින් ඉන්න මාන්නක්කාර දේශපාලනය. අගතියක්. එනිසා මොකද තිබෙන්නේ? අපිට අභිමුඛ වී තිබෙන්නේ දේශපාලන කඳවුරක් නෙවෙයි අගතීන් වල එකතුවක්. නාප් මොකද කරන්න ඕනකම තිබෙන්නේ? අපි කිසි විටක මම ඔබට කියන්නම් ඒ අගතීන් වල තියෙන අඳුරයට කිසිසේත්ම සැලෙන්න එපා. ඒ අගතීන් වලට කිසිසේත්ම යටත් වෙන්නත් එපා. අපි නියෝජනය කරන්නේ එතනින් එහා යන නව සමාජයක් අපේක්ෂාවෙන් මහා විශාල පොරබැදපු ඒ වෙනුවෙන් ජීවිත කැප කරපු එවැනි සියල්ල කරපු සහෝදරත්වයේ හඬ. එනිසා කුඩා අගතීන්ට හරවන්න බැරි දේශපාලන ව්‍යාපාරයක් අපි අගතීන් ඉදිරියේ කිසිසේත්ම සැලෙන්න එපා මම ඔබට කියන්නේ. මොකද අපේ අයත් ගෝසාවට ටිකක් කලබල වෙනවා. ගෝසාවට කලබල වෙන්න එපා. අපි කලබල වෙන්න ඕන කොතෙන්ද? අපි කලබල වෙනවා නම් කලබල වෙන්න ඕන අපිට වඩා වැඩි හොඳ ව්‍යාපාරයක් වෙනවා නම් අපි කලබල වෙන්න ඕන අමාර වැඩි මෙහෙම වෙන්න යන්නේ. හොඳයි එකකකින්. මතක තියාගන්න. එනිසා ඔබ മന്ത്രിවරු ඔබ නියෝජනය කරනවා ඔබ ගමට නායකත්ව ලබා දෙනවා ඔබ හරියට කෙලින් ඉන්න ඕන. තන විටින් විට පැන නගින විටින් විට විවිධ වේශයෙන් පැන නගින සමාජ අගතීන් ඉදිරියේ ප්‍රගතිශීලීත්වය නියෝජනය කරමින් කෙලින් හිට ගැනීම සඳහා ඔබට ධෛර්යය තියෙනවා. අපි හරීම තැන අපි හිටගෙන ඉන්නේ. එතනින් ඉඳන් අපි වැඩ කරනවා. එනිසා අපි මේ අගතීන් ඉදිරියේ සැලෙන්නේ නැතුව කිසිසේත්ම මතක තබා ගන්න. ජාතිවාදයකට ගෝත්‍රිකවාදයකට එහෙම නැත්නම් නැවතර ප්‍රචණ්ඩකාරී දේශපාලනයකට නැවත ජනතාවට උඩින් ඉන්න දේශපාලනයකට මහජනයාගේ ධනය ඔක්කොම එක්රැස් කරගෙන විරාජමානව වැජබෙන දේශපාලනයකට මේ කිසිවකට යලි මේ රටේ ඉඩ නොදෙන්න අපි තාම ශක්තිමත්ව කෙලින් ඉන්න ඕන. අපි මේ රටේ සමාජයේ ඉදිරිගාමී බලවේගය මේ රට ඉදිරියට ගෙන යන බලවේගය ජාතික ජන බලවේගය මේක තමයි අපි ආණ්ඩුව. ඒක අපි තේරුම් ගන්න. ඊළඟ අපිට ඒ වගේම නව ආදර්ශයක් ලබා දී යුතු තිබෙනවා. විශේෂයෙන්ම ගත්තොත් මේ මහජන නියෝජිතය පිළිබඳ නව අර්ථකථනයක් මේ සමාජයට අවශ්‍යයි. කවුද මේ මහජන නියෝජිතය? බොහෝ දුරට අපේ රටේ පොදු පුරවැසියන් මහජන නියෝජිතය හඳුනා ගන්න ප්‍රථම කැඩපත පළාත් පාලන මන්ත්‍රීවරයා. ඔහුට ඇමතිවරයා ටිකක් දුරයි. ඔහුට ජනාධිපතිවරයා අගමැතිවරයා ටිකක් දුරයි. හැබැයි ඔහුගේ සමීපතම දේශපාලන කැඩපත කවුද? පළාත් පාලන මන්ත්‍රීවරයා. මතක තබා ගන්න. ඔබෙන් තමයි
පළමු හඳුනා ගැනීම එන්නේ පුරවැසියාට ජාතික ජන බලවේගයේ මොන වගේ ව්‍යාපාරයක්ද කියන එක. ඔබෙන් තමයි ගමේ ඉන්න කෙනා ජාතික ජන බලවේගයේ හැඩතල අරමුණු අපේක්ෂාවන් මොන වගේ එකක්ද කියලා ජනතාව මැන බලන කැඩපත ඔබ. එනිසා මම හිතනවා ඔබට තියෙන කාර්යභාරය විශාලයි. විශේෂයෙන්ම මේ ප්‍රාදේශීය දේශපාලන. මේ ප්‍රාදේශීය දේශපාලන කොහොමද තිබුණේ? එකක් මේ ප්‍රාදේශීය දේශපාලනේ තමයි පුරවැසියන්ට සමීපතම දූෂිතය හම්බ වෙන්නේ. ප්‍රාදේශීය දේශපාලන. දැන් මහ බැංකුවක් කැඩීම වගේ එකක් සමීපතම දූෂිතයක් වෙන්නේ නැහැ. ඒක ආර්ථික විද්‍යාත්මක දූෂිතයක්. ඒකට එකක් දුරස්. මික්පහරක ගනුදෙනුවක් වගේ එකක්. ඒක ගමේ කෙනාට සමීපතම දූෂණයක් නෙවෙයි, දූෂිතයක් නෙවෙයි. ගමේ කෙනාට සමීපම දූෂිතය කවුද? පාරට බොරුළු දානකොට හොරකම් කරපු කෙනා. එම නෙවෙයි. ප්‍රාදේශ සභාවට එන්නකොට තිබුණු ධනයයි ප්‍රාදේශ සභාවේ සභාපතිවලා ටික කාලයක් යනකොට ඇති කර ගන්න ලද ධනයයි පේනවා සමීපතම දූෂිතය. එනිසා මොකද වෙලා තිබෙන්නේ? මේ ගමේ පුරවැසියන්ට දේශපාලකයා පිළිබඳව ප්‍රථම චිත්‍රය දූෂණ දේශපාලනයක් කියලා හඳුන්වා දුන්නේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු. පෞගේ කාලේ පත්තර බැලුවොත් අපි මොනතරම් අපරාධ වලට හවුල් වී තිබෙනවද? නිදන් කැඩීම සඳහා හවුල් වී තිබෙනවා. කාන්තාවන් දූෂණය කිරීම සඳහා හවුල් වී තිබෙනවා. මිනී මැරීම සඳහා හවුල් වී තිබෙනවා. නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා හවුල් වී තිබෙනවා. දූෂිතම දේශපාලන කඳවුරක් බවට පත් වී තිබෙනවා. ඒක නිකම් බිහිවීමක් නෙවෙයි. උඩ ඉන්න අයගේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා මෙයා ඕන වුණා. එයා ඕන වීම නිසාම මොකද උනේ? එයා ඕන වීම නිසාම ඒ දූෂණයට දිරි දුන්නා. ඒ නිසා තමයි ප්‍රසිද්ධ රැස්වීමක කියන්න පුළුවන්. කොන්ත්‍රාත්කාරයෙක්ගෙන් අපි ඉතින් සල්ලි ටිකක් ගත්ත තමයි. ඒක මේ පුද්ගලික පරිහරණයට නෙවෙයි. ගමේ මඟුලට වියවුලට වියදම් කරා ඒවා මතකද? ඒක තමයි දේශපාලන ආభాසය. ඒක තමයි සත්‍ය. උඩ විසින් මොකද කරේ? දූෂණයට දිරි දුන්නා. දූෂණයට දොරටු විවෘත කරා. අපරාධකරුවන් දූෂිතෙන් ආරක්ෂා කරා. එයි අන්නේ ගමේ එක්රැස් කරගන්නා දූෂණය සහිත ධනය විසින් තමයි ගම් මට්ටමින් ඒ දේශපාලන බලය ආරක්ෂා කරේ. සග්‍රාමීය දූෂණي එහි දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමෙන් මෙවලම ඊළඟ ග්‍රාමීය ජනතාව බියටපත් කරන ඡණ්ඩීන් නිර්මාණය වුණේ ප්‍රාදේශ සභාව පළාත් පාලන ආයතනවල. දැන් ඕන තරම් කියන්න පුළුවන්. ප්‍රාදේශීය ඡණ්ඩී ගම් බියටපත් කරමින් ගම් වලට තමගේ නිදහසේ දේශපාලන ව්‍යාපාරයකට වැඩ කරන්න ඉඩ නොදී ගමේ මුළු විනාශකාරී බලාධිපත්‍ය තිබුණේ ප්‍රාදේශ සභා සභාපති මන්ත්‍රී යති. එම නෙවෙයි. බලන්න. ඒකත් අර උඩ ඉන්න දේශපාලකයට අවශ්‍යයි. එයාට අවශ්‍යයි තමන්ගේ බලය ගම්මාන දක්වා බිය කරලා යටත් කරලා තියාගන්න. ඒ ගම්මානවල බිය කරලා යටත් කර ගැනීම සඳහා උපයෝගී කරගත්තේ පළාත් පාලන මන්ත්‍රීවරයා. සභාපතිවරට ගම් බයයි. මන්ත්‍රීවරට ගම් බයයි. මෙහෙමයි තිබුණේ. තිබුණේ නැද්ද එහෙම? ගම් බයයි සභාපතිවරයාට. මිනිස්සු බයයි. යටත් කිරීමේ දේශපාලනයක් තිබුණා. ඒකට උපයෝග කරගත්තේ පළාත් පාලන මන්ත්‍රීවරයා. අනිත් පැත්තෙන් ප්‍රදේශයේ සිද්ධ වෙන සියලුම නීති විරෝධී ක්‍රියාකාරකම් ආරක්ෂා කරේ යෙදුනේ පළාත් පාලන මන්ත්‍රීවරයා. නීති විරෝධී වැලිතොටුපළ කාගේද? පළාත් පාලන මන්ත්‍රීවරයා. ඒක ඔහු හිතුවත් එක්ක. නීති විරෝධී ගල්වැටපොළ කාගේද? ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා. පළාත් පාලන මන්ත්‍රීවරයා. නීති විරෝධී ඉදිකිරීම කාගේද?
පළාත් පාලන මන්ත්‍රීවරයා, සභාපතිවරයා ගන්නද අවබෝධය. නීති විරෝධී ඉඩම් ගොඩ කිරීම පිටිපස්සේ හිටියේ කවුද? පළාත් පාලන මන්ත්‍රීවරයා. ඔය ඉඩම් ගොඩ කරලා ගිහලා තියෙන හොල බලන නීති විරෝධී ලෙස පරිසර හානි ලෙස මේ සියලු විනාශකාරී ක්‍රියාදාමයන් ගමේ නියෝජිතයා පළාත් පාලන මන්ත්‍රීවරයා වෙලා තිබුණා. දැන් මොකද අපි කරන්න ඕන? අපි ගමට අලුත් දේශපාලනයක්, අලුත් දේශපාලන සංස්කෘතියක්, අලුත් දේශපාලන ප්‍රමිතීන් හඳුන්වා දෙන්න ඕන. ප්‍රමිතීන්. අපේ රටේ ගමේ දේශපාලන ප්‍රමිතීන් මොනවද? වැඩි බලය චණ්ඩිකම, වැඩි ධනය හොරකම, වැඩි චණ්ඩිකම පාදඩකම. මේක තමයි ගමේ දේශපාලන බලය. අපි කියන්නේ මොකද්ද? අපේ රටේ ගමේ නව දේශපාලන බලයක් ස්ථාපිත කරන්න ඕන. සැබෑ මහජන නියෝජිතයන් කවරෙක්ද? මහජනයාගේ ධනෙ සතයක් හොරකම් නොකරන, මහජනයාට අදාළ නීතිය, ඒ නීතියට තමත් යටත් වෙන, සමහර විට පොදුවේ ඉන්න පුරවැසියන්ටත් වඩා වැඩියෙන් ආදර්ශය තමන්ගේ ගමට ගෙනත් දෙන මෙහෙම කෙනෙක් බවට පත් වෙන්න ඕන අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා. එයි අපිට අවශ්‍යයි අපේ රට නව දේශපාලන ප්‍රමිති නිර්ණායකයන් අවශ්‍යයි. අපේ රටේ දේශපාලන ප්‍රමිති නිර්ණායකයන් බවට පත් වෙලා තිබෙන කුමක්ද? වැඩි ධනය, වැඩි බලය, වැඩි පවුල. මේක තමයි දේශපාලන නිර්ණායකය. අපි ගම ඇතුලේ අලුත් දේශපාලන ප්‍රමිතීන් හඳුන්වා දෙන්න ඕන. හොඳද? මේ ප්‍රාදේශ සභා දේශපාලනය. එනිසා මම හිතනවා අපි උඩින් මේ ආරම්භ කළ තියෙන නව දේශපාලකයා පිළිබඳ අදහස අපි මොකද කරන්න ඕනකම තිබෙන්නේ? බිමින් නව දේශපාලනය මේ රටේ ප්‍රබලතම ධාරාව සහ මේ රටේ ස්ථාපිත මතය බවට පත් කරන්න ඕන. තාමත් මේක ස්ථාපිත මතය නෙවෙයි. මේක තාමත් දෝලණය වෙන මතය. තාමත් මේ දේශපාලන පිළිබඳ නව ප්‍රමිතීන් සමාජය තුළ ඒ තරම්ම ස්ථාපිත වෙන්න අසමත් කරලා තියෙනවා. අපි අසමත් වෙලා තියෙනවා. හැබැයි අපි පරිම උත්සාහය දරන්න ඕන. නව දේශපාලන ප්‍රමිතීන්, නව දේශපාලන නිර්ණායකයන් ගම තුළ ස්ථාපිත කරන දේශපාලකයන් නම් මෙයා. අන්න ඒක තමයි අපේ දේශපාලනය. අලුත් ප්‍රමිතීන් ටිකක් ඔබ ගමේ ස්ථාපිත කරන්න. නව ප්‍රමිතීන් අපේ රටේ දේශපාලනට හඳුන්වා දෙන්න. ඒ තුලම පැරණි අගතිගාමී එකතුව පරාදයි. එතනම පරාදයි මතක තියාගන්න. උන්ට කවදාවත් එම නව ප්‍රමිතීන් සහිත දේශපාලනයට එන්න බෑ. ඒක සමාජය තුළ ස්ථාපිත මතය කරන්න ඕන. ඒක තමයි සමාජයේ පිළිගන්න මතය බවට පත් වෙන්න ඕන. ඒක තමයි සමාජය පිළිගන්න දේශපාලන නිර්ණායකයන් බවට පත් කරන්න ඕන. ඒක තමයි සමාජය පිළිගන්න නව ප්‍රමිතීන් බවට පත් කරන්න ඕන. එතන තමයි අපේ දේශපාලනේ තියෙන්නේ. මතක තියාගන්න අපේ දේශපාලනේ තියෙන්නේ කොතනද? නව ප්‍රමිතීන්, නව අගයන් අපි සමාජය තුළ ස්ථාපිත කරන්න ඕන. අන්නේ අගයන් නියෝජනය කරන්න පුළුවන් වෙන්නේ, ඒ අගයන් වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් වෙන්නේ, ඒ අගයන්ට ආදර්ශය දෙන්න පුළුවන්කම තිබෙන්නේ අපට විතරමයි කියන එක අපි සාහෘද කරන්න ඕනකම තිබෙනවා. ඒක තමයි අපේ දේශපාලනය. ඒක තමයි දේශපාලනය. ඊළඟ මේ ප්‍රාදේශ සභා පළාත් පාලන ආයතන මොනවද? තමගේ ගජමිතුරන්, තමගේ පවුල් වලට ඉදිරි දේශපාලන පියවර විවෘත කරන එක. එහෙම නැතුව නව නායකයන්, නව හැකියාවන් සහිත කණ්ඩායම් ප්‍රාදේශීය දේශපාලනයෙන් හඳුනාගෙන උන්ට උඩට යමින් අපේ රටේ අනාගතය නව නායකත්වයන් සඳහා බාර දීම සඳහා ගොඩ නැගුණු තැන් නෙවෙයි. පළාත් පාලන ආයතන වැදගත් වෙන මොන මට්ටමින්ද? අලුත්ම දේශපාලන ක්‍රියාකාරකී, නව අදහස් තියෙන, නව වමනාවන් තිබෙන, ප්‍රගතිශීලීත්වය නියෝජනය කරන අලුත් දේශපාලන තරුණයෙක් ඉන්නවා. හැබැයි තරුණයට පැරණි දේශපාලන කිසිසේත්ම ඉඩක් නැහැ. ඒක මුළුමනින්ම නියෝජනය කරන්න මොකද්ද? ආසන සංවිධායකයට අනුගත සමාජිකයෙක් ඉන්න ඕන පළාත් පාලන ආයතනේ. ආසන සංවිධායකයාගේ අන්නට කීකරු වෙන മന്ത്രിවරයෙක් ඉන්න ඕන. ආසන සංවිධායකයාගේ බලයට තර්ජනය නොවන නායකයෙක් ඉන්න ඕන. ආසන සංවිධායකයාගේ
සියලු විනාශකාරී ක්‍රියාවන්ට උදව් කරන සභිකයෙක් ඉන්න ඕන, ඥාතියෙක් ඉන්න ඕන, මිතුරෙක් ඉන්න ඕන. ඒ නිසා මේ පළාත් පාලන ආයතන ඔවුන්ගේ අපරාධයන්ගේ ආරක්ෂාව සහ අපරාධයන් මෙහෙවීම ඒ සඳහා උපයෝග කරගත්තු මෙවලම්. හැබැයි අපි ඊට වඩා වෙන තැනකට යන්න ඕන. අලුතෙන්ම දේශපාලනට ප්‍රවිෂ්ඨ වෙන කෙනෙකුට මේ පළාත් පාලන ආයතනයේ දොර විවෘත කරන්න ඕන. අලුත් අදහස් වලට ඉඩ දෙන්න ඕන. සංවාද කරන්න ඉඩ දෙන්න ඕන. නව නායකයන් හදන්න ඕන. මතක තබා ගන්න. මේ 3926 ඇතුලේ මේ රට බාර ගන්න නායකයෙක් අපි හදන්න ඕන. මතක තියාගන්න ඉතින්. අලුත් අය, අලුත් අදහස්, අලුත් ගමනකට අවශ්‍ය නව නායකත්ව මණ්ඩලයක් ගොඩනගන්න ඕන. සමාජයක් ඉදිරියට යන්නේ එකම මිනිස් කණ්ඩායමක් එක දිගට බලයේ සුවිශේෂිතෙන් අත්පත් කරගෙන ඉඳීමින්ම නෙවෙයි. කොච්චර හොඳ වුණත් සමාජයක් ඉදිරියට යන්න නම් ඒ පාලනයට නව ජාන, අලුත් ජාන, නව හුස්ම ඇතුල් කරන්න ඕන. එතනම සජීවීකරණය වෙන ආණ්ඩුවක් ඉන්නේ. ඒක තමයි ගතික චලනය වෙන ආණ්ඩුවක් ඉන්නේ. නම් මොකක්ද ඕන අපිට? නිරන්තරයෙන් අලුත් වෙන පාලනයක්. නිරන්තරයෙන් නව නායකයන් ගොඩනගෙන පාලනයක්. නිරන්තරයෙන් නව වගකීම් වලට උර දෙන්න පුළුවන් නායකයන් ගොඩනගන පාලනයක්. ඒක තමයි අපේ අපේක්ෂාව. අපිට අවශ්‍යයි නිරන්තරයෙන් අලුත් වෙන, නිරන්තරයෙන් වගකීම් බාර ගන්න සූදානම් වෙන, නිරන්තරයෙන් අලුත් දේ එකතු කරගන්න නව නායකයන් රොත්තක් ඕන. මතක තියාගන්න. අපිට මේ 3926 යනු ඒකේ විශාලතම බලය කියලා අපි නියෝජන. අපි දන්නවා මෙතනින් එළියෙත් අපිට හැදෙයි. හැබැයි මෙතන අවස්ථාවන් හැදිලා තියෙනවා. ඔබට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා අපේ දේශපාලන ව්‍යාපාරය අලුත් කරන්න, අලුත් වගකීම් පවරන්න, අලුත් නායකත්වයන් හදන්න ඔබ එවැනි වැඩ කරන්න. ලෑස්තිද? එතෙන්ට අපිට එන්න ඕන. අනිත් පස්සෙන් ගත්තොත් අපි හොඳට තේරුම් ගන්න අපිට තියෙන්න ඕන මේ මහජනයත් එක්ක ඉතාමත් සමීප සබඳතාවයක් තියෙන්න ඕන. අපි තාමත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට උඩින් මතවාදයකින්, අපේක්ෂාවකින්, බලාපොරොත්තුවකින් ජනතාව අපිට පෙළගස්සගෙන ඉන්නවා. හැබැයි අපි තාමත් ජනතාවත් එක්ක අයින්ද්‍රිය සබඳතාවයක් තිබෙනවා. ජනතාවත් එක්ක එකිනෙකට ගැටෙන, ඔවුන්ගේ අඳෝනාවන්, ඔවුන්ගේ වේදනාවන්, ඔවුන්ගේ සතුට බෙදා හදාගන්න ව්‍යාපාරයක් බවට මේක පරිවර්තනය වෙන්න ඕන. ඒක විශේෂයෙන් මේ කාර්යයේදී මහජන නියෝජිතයට පැවරන කාර්යභාරය විශාලයි. අපිට ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව ඒ සීමා රහිත කණ්ඩායමකින් ජනතාවත් එක්ක ඉතාමත් බැඳීම් සහිත මහජන ව්‍යාපාරයක් හදන්න බෑ. අපිට මහජන ව්‍යාපාරයේ ගොඩනගන්න නම් මේ ජනතාවත් එක්ක සමීපතම දේශපාලනයක් අපි කරන්න ඕන. එනිසා ඔබ මහජනත් එක්ක ගැටෙන්න ඕන. සමහර විට ඔබට කෙනෙක් ප්‍රශ්නයක් අරගෙන ඉනවා. හැබැයි ඔබගේ ඉන්න දේශපාලන ලෝකයේ ඊට වඩා ප්‍රශ්න රැසකට ඔබ මුහුණ දීලා තියෙනවා. වෙන අභියෝග රැසක් ඔබ ඉදිරියට තියෙනවා. හැබැයි කෙනෙක් ඔබ ඉදිරියට ප්‍රශ්නයක් අරගෙන ඉනවා. ඔබ අත්දකලා තියෙන ප්‍රශ්න, ඔබ මුහුණ දීලා තියෙන ප්‍රශ්න ලෙස ගත්තොත් ඒක ඉතා කුඩා ප්‍රශ්නයක්. හැබැයි මතක තබා ගන්න, ඔබ ඉදිරියට එන පුරවැසියා අරගෙන ඉන්නේ ඔහුට තිබෙන ප්‍රධානම ප්‍රශ්න බව මතක කරන්න එපා. අපි වැඩවල හිර වෙලා ඇති. අපිට වඩා ලොකු අර්බුදයක් දැකලා ඇති. වෙන මහා බරක් ඔළුවේ තියාගෙන ඇති. මීට වඩා ලොකු අභියෝගයක්, ලොකු වැඩ කන්දරාවක් නේද? ලොකු ප්‍රශ්න ගොඩක් ඔළුවේ ඇති. හැබැයි ඒ ඔක්කොම මැද්දේ කෙනෙක් ඔබ ගාවට ප්‍රශ්නයක් අරගෙන එනවා. ඒ අරගෙන එන කෙනාගේ ප්‍රශ්නය
ඒක එයාගේ ලොකුම ප්‍රශ්න බව මතක තියාගන්න. අපි මනින්න ඕනකම තියෙන පුරවැසියාගේ ප්‍රශ්නය අපේ ලෝකයේ ප්‍රශ්න වලින් නෙවෙයි ඒගොල්ලන්ගේ ලෝකයේ ප්‍රශ්න වලින්. හැබැයි යම් ප්‍රමාණයකට ගොඩනැගෙමින් තිබෙනවා අපි පුරවැසියා මුහුණ දෙන ප්‍රශ්නේ මනින්න හදනවා අපේ ලෝකයේ ප්‍රශ්න වලින්. අපේ ලෝකයේ ප්‍රශ්න වලින් පුරවැසියාගේ ප්‍රශ්න මනින්න එපා. අපි දේශපාලන ලෝකේ නේද? ඒක අපිට හරි අපේ ලෝකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි අපේ ලෝකයේ ප්‍රශ්න වලින් පුරවැසියාගේ ප්‍රශ්න මනින්න එපා. ඔබ පුරවැසියාගේ ප්‍රශ්නය පුරවැසියාගේ ලෝකෙන් මනින්න. ඔහු අරගෙන ඉන්නේ ඔබ ගාවට තියෙන ලොකුම ප්‍රශ්න බව ඔබ තේරුම් ගන්න. එනිසේකට සවන් දින්න. උපරිම උත්සාහ කළ දෙන්නක විසඳන්න. විසඳන්න බැරි නම් ඔවුන්ගේ ඊ타මත් යහපත් සංවාදකෙන් එකතුව විසඳීම සඳහා ප්‍රයත්නයක් දරන්න. එන කිසි පුරවැසියෙක් මහජන ප්‍රශ්නයක් කරගෙන ඔබ ඉදිරියට එන එක පුරවැසියෙක් නැවත කලකිරීමකි. අනේ අපොයි කියමින් ආවේක අපරාධ කියමින් යන්න ඉඩ දෙන්න එපා. මතක තියාගන්න එක හැම පුරවැසියම ඔබ ගාවට එන්නේ ඔබගේ බලාපොරොත්තුෙන් ඔබගේ කෙරෙහි විශ්වාසය තබන. ඔබට සාධාරණ කිටුවේ ඔබට ප්‍රශ්න විසඳලා දෙයි කියලා. හැබැයි අපි ඉන්න ලෝකයේ ප්‍රශ්න දිස බලපුවාම විය හැකි දේ තමයි නොසලකා හැරීම. ගොඩක් සමහර තැන් වලින් අපිට එමින් තිබෙන මේ ප්‍රශ්නේ. නිසා ඔබ නිතරම බලන්න එයාගේ ලෝකෙන් මේ ප්‍රශ්න දිහා බලන්න පුරුදු වෙන්න. ඒ වගේම දේශපාලන ඔබ මිනිස්සු බණී. ඔබට මිනිස්සු කියලා දෙන්න උත්සාහ කරයි. ඔබට මිනිස්සු විවේචනය කරයි. ඔබ ඒ හැම දෙයකටම හුඟ සූදානම් වෙන්න. මාව කියලා තියෙනවා ජනතාවගෙන් ඉගෙන ගන්න ජනතාවට උගන්වන්න කියලා. ජනතාවගෙන් හැම වෙලාවෙම ඉගෙන ගන්න. ඒ වගේම ජනතාවට අලුත් දේ උගන්වන්න. අපි කිසිසේත්ම ඉන්න එපා. අපි උඩින් ඉන්න අය ජනතාව නොතේරෙන අය ජනතාවට හැම ප්‍රශ්නයකටම යම් තර්කණයක් තියෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ විසින්ම නිර්මාණය කළ තර්කණයක් තියෙනවා. ඒ තර්කණයට අනුව තමයි ඒගොල්ලෝ ප්‍රතිචාර දක්වන්නේ. ඒක ඔහු තුල තිබෙන සීමාකාරී සාධක වෙන්න පුළුවන්. හැබැයි සාධක විසින් මොකද කරන්නේ? ඔහු තර්කණයක් හදාගෙන තිබෙනවා. අපි මොකද කරන්නේ? අපි ඊට වඩා ලොකු තර්ක ලෝකයක ඉඳමින් ඔහුගේ තර්කණය නොසලකා හරින තර්කණය බවට පත් කරගන්නවා. එනිසා මොකද කරන්න ඕනකම තිබෙන්නේ? ඔබ නිරන්තරයෙන් මතක තබා ගන්න ජනතාවගෙන් ඉගෙන ගන්න. සමීප සජීවී අත්දැකීම් තිබෙනවා. ඔවුන් ජීවිතේ මුහුණ දී තිබෙන අභියෝගයන් පිළිබඳ දන්නවා. ඔහු සමාජයේ පොදු ප්‍රශ්නේ නියෝජනයේ. එනිසා මම හිතන්නේ ජනතාවට සවන් දෙන්න. ජනතාව බනිනවා. ජනතාව විවේචනය කරනවා. ජනතාව කෝප ගන්නවා. එම තමයි ජනතාව. හැබැයි ඔබ ජනතා නියෝජිතය. ඔවුන් කෝප ගැනීමට ඔබගේ ප්‍රතිචාරය කෝප ගැනීම නෙවෙයි. ඔහුගේ බැනීමට ඔබගේ ප්‍රතිචාරය බැනීම නෙවෙයි. ඔබගේ ප්‍රතිචාරය ඉගෙන ගැනීම, සවන් දීම, බැඳීම ඒ ප්‍රතිචාරයට යන්න ඕන. අපිට අවශ්‍ය මොකද්ද? නව පුළුල් බහුජන ව්‍යාපාරයක් මහජනත් එක්ක එකට ඉන්න. මහජනක වමනාව නියෝජනය කරන. අලුත් දේශපාලන ලෝකයකට අපේ රට පරිවර්තනය කරන. පරිවර්තනීය අවධියක් මේ හොඳට මතක තබා ගන්න. මේ කිසිවක් සදා නිම කළ අවසන් කළ අවධියක නෙවෙයි අපි ඉන්නේ. අපි ඉන්නේ මොන අවධියකද? පරිවර්තනීය අවධියක. හොඳ දිශාවට පරිවර්තනය කරමින් තිබෙන අවධියක ඉන්නේ. මම අපෙන් ප්‍රශ්න කරන අයටත් මම කියන්නේ අපි සදා නිම කරලාද අවධියක ඉන්න අය නෙවෙයි. ඔබගේ ප්‍රශ්නය අපට යොමු කරන්න අපි පරිවර්තනීය අවධියක ඉන්න බව තේරුම් අරගෙන. අපි ඉන්නේ පරිවර්තනීය අවධියක. ඉතාමත් නරකදී, ඉතාමත් විනාශකාරීදී සිදුවෙන් තිබුණු රටකට යහපත් වඩාත්ම හොඳ දේ ආදේශ කිරීම සඳහා පරිවර්තනයක අපි ඉන්නවා.
ඒක බිඳුවේ ඉඳන් 100ට ගත්තොත් අපි ඉන්න තැන මැනගමු අපි හරියට. අපි බිඳුවේ ආසන්නේද? අපි 100 ආසන්නේද? අපි මැදද? ඒක අපි වෙනම මැනගමු. හැබැයි අපි කොතනකාරි දැන් තාම ඉන්නේ පරිවර්තනීය අවධියක. නරක දේ වෙනුවට වඩාත් හොඳ දේ නිර්මාණය කිරීම සඳහා පරිවර්තනයක් කරන යුගයක මේ ඉන්නේ. අන්නේ පරිවර්තන යුගයකදී ජනතාවගේ නිරන්තර ප්‍රතිචාරයන් එනවා. ඔවුන්ට ඒක අවබෝධය ලැබෙන ප්‍රමාණයට, ඔවුන් තේරුම් ගන්න ප්‍රමාණයට, ඔවුන්ගේ විවේචනය, ඔවුන්ගේ කටෝර ප්‍රකාශන අපිනවා. එයි අපි පරිවර්තන සදානම කලේ කරනවා. ඔවුන් දන්නවා අපි මොකද කරේ කියලා. අපි පරිවර්තනය කරනවා. නිරන්තරයෙන් ඒ පිළිබඳ ප්‍රතිවිරෝධයක්, ඒ පිළිබඳව ගැටුමක් ඒ නිසා විවේචන බැලුම් එන කටෝර ප්‍රකාශන කිසිසේත්ම කලේ. Kadang guru ini bisa. Tapi padam saya biasa. පදම් සහිත විදිහේ බවටපත් වෙනවා. ඒ මොනවායි අපිට මේ පරිවර්තනය කිරීමට හැකියාව ඒ වගේ කිසිම කතාවක් අපිට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පාලනය. හැබැයි මේක මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තන කරන අඩිය පහළ පුරවැසියන්ගේ ගැටෙන යාන්ත්‍රණය බලපෑම. Saat kita අපි ආණ්ඩුව මහජනයාට තියෙන දුරස්භාවය මේ ආණ්ඩුව සහ මහජනයා සමීපත කරන යාන්ත්‍රණය වුණා. අපිට ඉතිහාසයේ කවදාවත් මෙවැනි පළාත් පාලනායක නියෝජිත සංඛ්‍යාවක් අපිට නැහැ. අපි ඉතිහාසයේ දිගට එක ප්‍රාදේශික සභාවක්. ඒක කිටි කාලෙකින් ගණනාගත උත්තම ප්‍රාදේශික සභාවක් කරා. එක සභාවක්. මේ විකල්පය අපිට උතුර නැගෙනහිර දෙමළ සහෝදර මුස්ලිම් සහෝදර අපි කම්කරේ වෙන සහෝදර සහෝදරියන් එහෙම ජනතාව මුක්තියක් අපිට ඉඳලා අපිට ඉඳලා සීමිත බලවේශික සීමිත ජනතාව විශ්වාසනවා. හැබැයි පළමු වතාව මෙරට නියෝජනය කරන සියලු සමාජ කණ්ඩායම් නියෝජනය කරන සියලු පළාත් නියෝජනය කරන බහුජන මන්ත්‍රී කණ්ඩායමක් වෙන්නේ. මේක තමයි අපේ බලය. අපි මහජනයත් එක්ක අපි සබඳතාවය ගෙනෙන කේසනානික ඉතින් ඒ හුස්ම ඉතින් විදිහකදී ඇදී ඇති කරනවා. ඒ නිසා මේ පළාත් පාලන ආයතන ඒ නියෝජනය කරන මන්ත්‍රීවරු හරියට අපි වැඩ කළා. ලංකාවේ ප්‍රබලම අය කවදා පොළොන්න බැරි මහජන ව්‍යාපාරය අපිට ගොඩනගන්නේ. ඒ නිසා අපි මේ ව්‍යායාම කරනවා. අපේ මේ ව්‍යායාමයේ අතරමැද දාලා යන්න මට කියලා. මේ ව්‍යායාම අපේ තියෙන්නේ අතරමැද දාලා යන්නත් නෙවෙයි අතරමැද අඩාල වෙන්නත් නෙවෙයි. කුමන දුෂ්කරතා කුමන අභියෝග මැදියේ වූ අප මෙම ලබාගත් ජයග්‍රහණය අපි ජයග්‍රහණය දක්වා මේ රටට මෙහෙවන උත්සාහය. ඉනහවන් ආලෝකවන අදන් ඒ කොටම අවුරුදු දිනයක් පාසා වැළපෙන්නේ සිසිලේ මාර්ච් වලට වෙන්නේ ඉතින් අප්‍රේල් වලට නැත්නම් ඕගස්ට් වලට නොවැම්බර් වලට ඒක මේ මාස 24 වෙනිදාට ඊට මේ 24 දිනක් නැකපොට ඒක අපි මේ අවස්ථාව අපි පරම්පරා ගණනාවක් බලන්න. මේ අවස්ථාව ලබා ගැනීමේ පරම්පරා ගණනාවක් තිබෙනවා. මේ අවස්ථාව සදා සිහින නෙවෙයි. තාම දුෂ්කරතම වී. තාම
නැතිවරණ කරන්නේ අතිශය දුර්වල අවධියේදී. අපි සිහින බැලුවා මේ අවස්ථාව ගත කරගන්න. අපි අපේ ජීවිත කාලේ අපේ ඒ විශාල ආරම්භය කරන්න ඕන ආදෙදී අපි ඒ සිහිනේ සතරන සුසුස නැත්te කැමතිද අකමැතිද පුළුවන්ද බැරිද බැරිද තොරව ඒ සීලේ යථාර්ථය කිරීම අද අපි තුල පැවරී තිබෙන අත්හල නැහැ වගේ අපේ කලකට තියෙන මොනවද සීල දෙවියන් අපේ පරම්පරාව විතරක් නෙමෙයි පරම්පරා කීපයක සීල දෙවියන් පුරබෙද අපේ පරම්පරාව විතරක් නෙමෙයි පරම්පරා කීපයක් පුරබෙද අපේක්ෂා කරන අපකමනක් නෙමෙයි මහා පොදු ජනතාව අපේක්ෂා කරා හැබැයි අපි සජීවී දේශපාලන වෙලාවෙදී ඒ සීලේ බර අපේ කනවල මතක වෙලා තිබෙනවා. සුදුසුස නැත්te කැමතිද අකමැතිද පුළුවන්ද බැරිද අසකම් තමයි. දැන් අපි මොකද තමයි විවිධයි. තම ඔබගේ තමයි අප විසින් පවරාගන්න වෙන වගකීම අපට ජනතාව විසින් අපේක්ෂාව සහිතව බාර දී තිබෙන වගකීම උදා ප්‍රමාණ ජීවනයේ අත්තරින්ම ඇල්මේ කරන අපසුදල මොකද අත්තරින්ම වගකීමේ බර තේරුම් ගන්න ඕනකම තිබෙනවා. මේක කිසිසේත්ම පැරණි මන්ත්‍රීවරයා ඔබත් සංසදයට යන්න එපා. කිසිසේත්ම පැරණි දේශපාලන අපේ දේශපාලන සංසදයට යන්න එපා. කිසිසේත්ම පැරණි සභාපතිවරයා අපේ සභාපතිවරයා සංසදයට යන්න එපා. ඒ වැඩක් නෙවෙයි. සංසදයට කරන සමාජ සංසදයට කරන මේක වෙනස් කරන්න කොහොමද සංසදයට කරන්නේ? සංසදයට කරන්නේ අලුත් ස්වාගත. මේ සම්පූර්ණ මොකක්ද? මෙන්න මේ ජනතාවගේ අභිලාෂ අපේක්ෂා පරම්පරා ගණනාවක සීනි යථාර්ථ කොට පතර අපි මත පැවරී තිබෙනවා අපි කිසිවෙකුට සාමික වශයෙන් පොදු වශයෙන් එකක් කරගන්න කියන්නේ. but සාමික සමගතියක් තියෙනවා. සභාව සමගතියක් තියෙනවා. මන්ත්‍රීවරයා අපිට මේක යථාර්ථ බවට පත් කරන්න ස්වාමිකව තනියම පොරබැඳීමක් අපිට තියෙනවා. ඔබ ඒක බාර ගන්න. බැරිනම් දැන් කියන්න. ඒක කරලා මම කියන්නේ මම මේ මන්ත්‍රීකමක් කියන්නේ. එතනදී යනවා එක. මේ සමාජ පරිවර්තනයේ නියමවල නියෝජිතේ නරක දෙයක් වුණ අලුතයක් නිර්මාණය කරන සඳහා පොළබදන මිනිස්සු. ඒ මිනිස්සු අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වාඩිය නැත්නම් ජනාධිපති වාඩිය අතක තියාගන්න මිනිස්සු. අපි හැම වෙලාවෙම අපිට තියෙනවා මේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් වැඩ කරන මිනිස්සු අපි. නරක දේ වෙනුවට හොඳ දේ නිර්මාණය කිරීම සඳහා වැඩ කරන මිනිස්සු අපි. නරක දේ වෙනුවට හොඳ දේ නිර්මාණය කරන්න නම් පළමු කොටම තමන් තුළ තිබෙන නරක දේ දිහා කරන්න. තමන් තුළ තිබෙන නරක දේ ප්‍රතිබද්ධ කරන්න. පොරබැදී වගකීම් පිළිබඳ තියෙන පොරබැදී එකිනෙකා පරයා කරන්න උත්සාහය මමම තමයි මේක නියෝජනය කළ යුතුයි කියලා හිතට සිසුවිලි. ඒව නරක දේ. නරක දේ. ඒ නරක දේ ප්‍රතිබද්ධ කරන හොඳ දේ නිර්මාණය කරන්න. බලවකට හොඳ දේ නිර්මාණය කරන්න නම් ඔබ තුනම සම්මතක කරගන්න. බලවකට ඔබගේ පරීක්ෂකය ඔබ බවට පත් වෙන්නේ. මම මගේ පරීක්ෂකය. ඔබ තමයි ඔබගේ හොඳටම දන්නේ. ඔබ තමයි ඔබගේ හොඳටම දන්නේ. ඔබ මේ අමතක කර තව ඔබ විනිශ්චය කරන්න.
එතන ඔබට ඔබ හඳුනා ගන්න පුළුවන්. ඔබට නරක දෙයක් කරනවා. පළමු නිරීක්ෂකය තමන් පිළිබඳ පළමු ඇගීම කරගත්තේ තමයි සිසි. ඔබ කල්පනා කරමු මේ මහා පරිශ්‍රණ කරමින් කරන මහා වෙනස සඳහා යන්න මා මොනතරම් සුදුසුද? ඒ සඳහා මානසික පදයෙන් දෙවි මහ මානසික එකතු කරගන්න දෙවි මහ ගන්න ඔබගේ ඉස්සරහට බලන්න. ඊට පස්සේ බලන්න. නරක දේ යනවා. අලුත් දේ ගොඩ නැගීම සඳහා හොරබද විශ්වාස. නැවත නැවත කියන මේක හුදු. ප්‍රාදේශ සභා ආයතනක බලපෑමක් නෙවෙයි. මේක හුදු ආණ්ඩුව බලපෑමක් නෙවෙයි. ආණ්ඩුව බලපෑමක් කියන මොකද? අද ආණ්ඩුවක් වෙනවා මෙහෙම කියනවා. මේ හුදු ආණ්ඩුව නෙවෙයි. හුදු බලපෑමක් කරන්නේ නෙවෙයි මේ සිදුවිලි. මතක තබා ගන්න දීර්ඝ කාලය අපේක්ෂාව ප්‍රතිබද්ධ කරවද මිනිසුන්ගේ අපේක්ෂා බලන්න අලුත් සමාජ පරිවර්තනය මේ දුකට ගන්න සමාජ විදවට මාර්ගික එකිනෙකා අතර සහෝදරත්ව ප්‍රේමී ආදරය ගිනීම ආත්මාර්ථකාමී පුරේක තරඟ සමාජ අනිත් සංස්කෘතිය සහිත විශේෂ සහෝදරත්වයෙන් බලන්න බැරි සමාජ අනිකාගේ මරණය තමගේ කෘත්‍ය වලපත් කරගන්න සමාජ අනිකාගේ නියම තමට කොටියක් සෝනන කර ඉඳන සමාජ නඩුවල එනිසා මේක කොතනද ඒ පැරණි විනාශකාරී වන ඉදිරියට ගෙනියන්න නෙවෙයි අපි ඉන්නකොට තියෙන කොතනද නව හොඳ දේ නිර්මාණය කරන්න ඒක මතවාද තමයි ලැස්ති ඒ ව්‍යාපාරය අපි බලේ නැති කාලේ මේ අගතිකාමිකට හේතු සකස් කරපු ව්‍යාපාරය ජාතිවාද කරගෙන අන්ත ගෝත්‍රික ලක්ෂණ කරගෙන පෞරවාදයට කරගෙන ගජමිතු දේශපාලනයට කරගෙන අපි සකස් කරපු ව්‍යාපාරය එන මොකද කියන්නේ බලේ ලබා ගැනීම කරගැනීමේදී සකස් කරවගේ දෙගුණයකින් බලයෙන් අපි මේ අගතිකාමික පරාජය පත්‍රක සඳහා සකස් කරනවා. කිසිසේත් මෙගදිනේ නැවත අගතිකාමික. නැවත කියන අපි සෑම කලෙකින්ම මේ සමාජ ඉදිරියට ගෙනියනවා. ආර්ථික ඉදිරියට ගෙනියනවා. සමාජ ඉදිරියට ගෙනියනවා. නව දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙනියනවා. මේ කඩාවැටෙන විනාශකාරී පත්‍රයේ අන්තිමට දීතිබෙන්නේ. මහජනයාගේ දුක වේදනාව විනාශකාරී පත්‍රෙ කිදිලයි. මෙතන තමයි මේකට කරන්නේ. අපේ මාතෘභූමියට මේක වඩා ගෞරවයක් දෙන්නේ. අපේ රටට රටේ ජනතාවට මේකට ආඩම්බරයක් දෙන්නේ. නිසා මේ සමාජ පරිවර්තන කරනවා. බාහිර කොටක් තියෙනවා දන්නවා. මේ සුරුදු අර පුරුදු ආකාරයට කරගෙන පුරුද්දට ඇබ්බැහි රාජ්‍ය සේවයක් තියෙනවා. තරගලයක් තියෙනවා. මුළු දේශපාලන ව්‍යාපාරය පරිවර්තන අමනි සෑම තැනක් ඒ වේගයේ පරිවර්තනයක් පත් කරගන්නේ නෙවෙයි. පැරණි ආවාසන පුරුදුකක් තියෙනවා. පැරණි ගමනක් යන එකක් තියෙනවා. පැරණි ගමනාව නැවත ප්‍රයෝජනෙට ඒ දිශට මදිරි යාත්‍රාවක් එකක් ගණන් කරනවා. ඒක වෙනස් කිරීම සඳහා ප්‍රයත්න කරනවා. වෙනස් කිරීම සඳහා ප්‍රයත්න කරනවා. නිසා ප්‍රතිනිමත් වෙන අලුත් දේ නිර්මාණය කරන්න තිබෙන්නේ අපි තුල පමණක් නෙවෙයි සමස්තයේ අලුත් දේ නිර්මාණය කරනවා. එනම් අපි කවුද? බලමු කොටම අප කවුද කියලා. අපි මේ නව සමාජ පරිවර්තනයේ යෙදුණු. ඒ වගේම මානවකය. සතුටාට අපිට කෙරෙහිව අන්නේ පරිවර්තන කාර්ය කරනවාද නැද්ද කියලා විවේචනය කළ කරන්න බෑ. අපි ඒක සඳහා කරමින් ඉන්නවා. ඒවල කියනවා අනුමත පිළිබඳ ඒවල කරනවා වචනයක් පිළිබඳ අදාළව ඒවල කරනවා හැසිරීම පිළිබඳව අපි මේ කාර්යය පිළිබඳ කිසිදු දෙයක්
අපි පෙරට යලි නීතියේ විධාන ආධිපත්‍ය කෙරෙහි පුරවැසියන් විශ්වාස අජාලේ කුෂ්ණේ නාසියු සෑම කෙනා තිබෙන නීති පෙරාම යටතේ නීති ඉදිරියට ප්‍රමුඛවන කටයුතු කරනවා. සමානව ගන්න ඒක තමයි. ආර්ථිකතාව පසු වඩී මේ වෙලාවට අපි නිවිත ගණනක් පසු කරන ප්‍රදේශවල මොකද? යාත්‍රික මූල්‍ය අරමුණු වැඩසටහනක් කරලා ඒ වැඩසටහන සමානව තමයි යන සිසිලනවා. ඒ හැම එකම රටක ජනතාවක් එකතන සුවීර කරන කටයුතු කරනවා. සෑම අතිමත් විසල රාජ්‍යයක පරිවර්තන කරනවා. දැන් අපිට අවශ්‍ය ඒකට සමහර මහජනයා ඒක එනිසා මේ විවාදයේ සහ නගර සභාව බලයේ පිටවන මට කරනවා. सामान्य वाले अधिक बले अधिक ये ඔක්කොම නිර්වචන අදාළ වෙන්නේ පැරණි දේශපාලන බව තහවුරු කරලා තිබෙනවා. ජනාධිපතිතුමනි පාර්ලිමේන්තු ස්පීකර්ගේ බලය අලංකාරයන් 267ක බලය අධික බලය सामान्य समाज में अधिक बले अधिक ये प्राकृतिक देशपालन अदालत अपने देशपालन अधिक बले वेग निकाले इधर के देश नाम कर इंजीनियरिंग बोल अपनी बले यनो विटे उपयोग कर ये समाज में ये उपयोग अमला उपयोग इस सब की प्रादेशिक समाज तो ये पला ये मिनिट्स ඉන්නතරේ සුත්තක් විදිහට නම දාවන්න. මේ ලැබීමේ බලය අපි ප්‍රවේශමකාරී වස්තු. මේ ලැබීමේ බලය හැම කොටසක්ම ජනතාවට මොනවාම වස්තු. අන්නේ විදිහට අපි කරන්නේ බොහෝ පිටසක්. දිගු කාලයක් මේ ආයාම සාර්ථක කරගෙන ඉස්සරහට ඔබ මොහොත පිළිතුරු මේ රටේ අරමුණ ආත්මහර වැඩ කරපු හැබැයි අරමුණ අතරින් මේ බලය ලබාගෙන ඉස්සරහට බලයේ පසුබට අප අරමුණ වැඩ කරනවා. ඒ වෙනුවෙන් ඔබට ශක්තිය ප්‍රාර්ථනා කරනවා. ඔබට මේ වැඩ කරනවා. ඔබ සමගිය අලුත් පරිවර්තනීය රටක් නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් අපි හිතනවා මිනිස්සු බල වැඩ කරනවා. මානවීය වැඩ කරනවා. නාටකමාර ආර්ථික හොඳ දෙයක් අපි නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් ඉස්සරහට ඒක සාර්ථකව වැඩ කරනවා කියලා මොනවාද?